හරි අයිබෝන් අපි එතකොට මේ වෙද්දී 2012 A level සමීකරණ ගාන අපි හදලා බලුවා පුතේ. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ 2013 උසස් පෙළ ගිණුම් සමීකරණ ගාන හදලා බලන්න. 2012 A level සමීකරණ ගානට සාපේක්ෂව 2013 සමීකරණ ගාන ඔයාලට පේනවා ටිකක් ලොකුවට ඇවිල්ලා තියෙනවා. බැංකු සසුදුමක් එහෙම ඇවිල්ලා ආදායම් ප්‍රකාශයක් හදන්න ඇවිල්ලා ඉතින් තියෙනවා. හරි. එහෙනම් අපි ගාන කියවලිමු ඔක්කොටම කලින්. ඊට පස්සේ අපි පියවරෙන් පියවර ලස්සන්ට ගාන හදාගෙන යමු. හරි. ගාන කියමුකෝ පුතේ. දැන් ඔයගොල්ලොත් කොලයක් ගන්න ඕනේ. කොලයක් අරගෙන පෑනක් අරගෙන ගාන ළඟට අරගෙන මාත් එක්කම ගාන කියවලා ගාන හදන්න. එතකොට තමයි වැඩේ සාර්ථක. හරි. එන්නකෝ. 2013 ජනවාරි 1 දින සුනිමල් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරා. උතර මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්. ඒතර අර 2012 ගානේ වගේ උඩට ආරම්භක ශේෂ වැටෙන්නේ නැහැ. අලුතෙන් පටන් ගත්ත එකක් නිසා. පහත ගණුදුරු වෙලා තියෙනවා කියලා ගණුදුරු 9ක් දීලා තියෙනවා. ගණුදුරු 9 අපි දාන වෙලාවම කියමු. දැන් කියු කින්ඩු ගියොත් කාලේ නැස්ස වෙනවනේ. යටින් වෙනවා අතිරේක තොරතුරු තියෙනවා. මොනවද පුතේ අතිරේක තොරතුරු? ව්‍යාපාරයේ සියලු මුදල් ගණුදුරු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් කරන්න කියලා කියනවා. 2013 1.31 දිනට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය එදාට මුදල් පොතේ ශේෂයත් එක්ක පහත කරුණු එක්ක එක ගුණේ නැහැලු. දැන් ඒ කාලේ මුදල් පොත් තිබ්බේ. දැන් මුදල් පොත් නැහැ. දැන් මුදල් පාලන ගිණුම්නේ තියෙන්නේ. ඒකෙදී අපි මුදල් පාලන ගිණුම් කියලා හිතලා ගමු. මොනවාද හේතු? ණයගැතියෙකු විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ 30ක චෙක් එකක් මුදල් පොතේ නැහැල්ලුවේ ණයගැති ප්‍රේෂණයක්. 2000ක බැංකු ගාසු මුදල් පොතේ නැහැල්ලු. ණය හිමියන්ට නිකුත් කරපු චෙක් පත් වලින් 20000ක චෙක් පත් තාම ගෙවීමට ඉදිරිපත් කළා නැහැල්ලු. දේපල පිරියත් උපකරණ වාර්ෂිකව පිරිවැය මත 10%ක් ක්ෂය කරන්නලු සරල ක්‍රමයට මාසයේ අවසානයේ ණයගැතියන්ගෙන් 10%ක අඩමාන ණයක් වෙන් කරන්න කියලා කියනවා. හරි. ඊළඟ මොනවද? අංක 1 සිට 9 දක්වා ගණුදුරු වල බලපෑම අගයන් සහිතව සමීකරණය භාවිතා කරලා සමීකරණයට දාලා පෙන්නන්න කියලා කියනවා. ඒතර මෙන්න සමීකරණය මම නම් නිකන් තීරු ටිකක් ඔහේ ගහගත්තා විතරයි. හොඳේ. ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිත කරමින් 1.31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂ වන්නා රජෝ අපිට බැංකු සසුදුමක් ගහන්න වෙනවා. දැන් නම් මම මේක ඊටාම කෙටියෙන් ගහලා තියෙන්නේ. බැංකු සසුදුම් විස්තරය මේ තියෙන්නේ සංශෝධ මේක දකුණු පැත්තේ තීරු දෙකක ලේඛනයක්. උඩින්ම සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය මම කෙටියෙන් ලියලා තියෙන මට මේ බෝඩ් එකේ ඉඩ ෂේප් කරගන්න එපා. තේරෙනවද? මට සාමාන්‍ය පොඩක් ඉඩ යනවා වැඩි. මගේ ආකෘති වල දැන් මම දැකලා තියෙන සමහර සර්ලා මම එයාලට වැරද්දක් කියනනේ මේ යාලා වගේ කිරීමක් කරන්නේ. සමහර සර්ලා අර එන්න දඩ සමාගම් ගණන් පවා මේ වගේ පොඩි බෝඩ් එකක ෆුල් හදනවා. ඉතින් ලස්සනට ආකෘතිය print කරා වගේ රූල් කරලා හදනවා. ඉතින් ඒකේ සර්ලාගේ දක්ෂතාවය. ඇත්තට මේ අතින් බැලුවා මට ඒ වැඩේ කරන්න අමාරුයි. ඒක මගේ දුර්වලතාවය. මට ඉතින් පොඩක් ලොකුවට ඉඩ යනවා. හරි. දැන් මම කල්පනා කරගෙන සමාගම් ගණන් ටික මේ විදිහට හදවන්න ඕනේ. මේ බෝඩ් එකේ නම් ඔක හදන්න වෙන්නේ නැහැ. මම ඒක මොකක් හරි පිළියමක් යොදලා අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ඒ වැඩේත් කරලා දෙනවා කොහොම හරි. එතකොට සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය උඩට දැම්මම පුතේ මතක තියාගන්න අපි අනිවාර්යයෙන්ම එකතු කරන්නේ ඉදිරිපත් නොවූ චෙක්. මම ඊ නොවූ චෙක් කියලා කියන්නේ ඉදිරිපත් නොවූ චෙක්. හැබැයි මේක මෙහෙම ලියනකොට හොඳ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් කියලා ලියනවා නම් වඩාත් හොඳයි. එහෙම තමයි හරිම ක්‍රමේ. මම මේ ඉඩමදි නිසා නිකම්ම ඉදිරිපත් නොවූ චෙක් කියලා ගත්තේ. අඩු කරනවා උපලබ්ධි නොවූ චෙක් නැත්නම් නිෂ්කාශනය නොවූ චෙක් කියලාත් මේවට කියනවා. හැබැයි මේක ලියද්දි හරිනම් තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් කියලා එනවා නම් තමයි වඩාත්ම හොඳ. දැන් මේක හැබැයි උපලබ්ධි නොවූ චෙක් තිබ්බේ නෑ මේ ගානේ. මම ඉතින් ඔක්කොම දානවා සාමාන්‍යයෙන්. එතකොට අපිට අවසාන උත්තරය හම්බ වෙනවා පුතේ බැංකු ප්‍රකාශනයේ ශේෂය. උඩටම දානවා සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය. සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය උඩට තියෙද්දි එකතු කරන්නේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. අඩු කරන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. එතකොට අපිට අවසාන උත්තරය හම්බ වෙනවා මොකද්ද? බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඊට පස්සේ ඒකෙම තව කැලලක් අහනවා මුදල් පොතේ සංශෝධිත ශේෂය. එතකොට අපිට සංශෝධිත ශේෂය ගන්න සංශෝධිත මුදල් පාලන ගිණුමක් ගහන්න වෙනවා. ඒක මේ මගේ අර ලයිට් එකේ එළිය වැදිලා දිලිසෙනවා. මෙතන දෙන සංශෝධිත මුදල් ගිණුම කියලා. මම පොඩි ටී ගිණුමක් ගත්තා. සංශෝධිත මුදල් ගිණුම. ඊට පස්සේ අංක 3 ඉල්ලනවා 2013 1.31 ගෙන් අවසන් මාසයේ සඳහා සුනිමල්ගේ ව්‍යාපාරේ ආදායම් ප්‍රකාශනය. මං කේවලෙන් පොඩි ආදායම් ප්‍රකාශනයකුත් ඔන්න රූල් කරගත්තා. හැබැයි මෙහෙමයි මම නම් රජෝ නිකන් උඩින් ආදායම් ප්‍රකාශනය කියලා ලියලා තියෙන්නේ. ඕගොල්ලෝ එහෙම ලියන්න බෑ. ආදායම් ප්‍රකාශනයක් ලියනකොට පුතේ අපි දන්නවා උඩින් විස්තරයක් ලියනවා කියලා. කොහොමද ලියන්නේ? සුනිමල්ගේ ව්‍යාපාරයේ 2013 1.31 ගෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය කියලා ලියන්න ඕනේ. හොඳේ. ඒක සරල ආකෘතියක් තියෙන. මම දැන් මේක කොහොමද උඩින්ම විකුණුම් ඊට පස්සේ අඩු කළා විකුණුම් පිරිවැය. මම මේ කෙටියෙන් කටුවට ලියලා තියෙන මගේ අකුරු ගැන එච්චර වැඩි හිතන්න යන්න එපා.
එතකොට විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරා මොකක්ද ලැබෙන්නේ අපිට? දල ලාභය. දල ලාභය. ඊට පස්සේ එකතු කළා වෙනත් ආදායම් රූල් 3ක් විතර ප්‍රමාණවත්. ඊට පස්සේ අඩු කළා වියදම් කියලා තමයි එන්නේ. උඩින්ම විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය දල ලාභය. එකතු කළා වෙනත් ආදායම් අඩු කළා වියදම්. එහෙනම් ඔහොමම වීඩියෝ එක පෝස්ට් කරන්න. වීඩියෝ එක පෝස්ට් කරලා ආකෘතිය රූල් කරගන්න. ආකෘතිය රූල් කරගෙන ඊට පස්සේ මාත් එක්ක හදන්න පටන් ගමු. හරි? එහෙනම් ඔන්න මම අයින් වුණා වීඩියෝ එක නවත්තලා ආකෘතිය රූල් කරගන්න. හරි? ඊට පස්සේ අපිට හදන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න දැන් අපි හදන්න යන්නේ. එහෙනම් ගනුදෙනු එකින් එකට දාගෙන යන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ වගේ සමීකරණ ගානක් විශේෂයෙන්ම ආදායම් ප්‍රකාශනයක් තියෙන වෙලාවට දැන් ගොඩාක් අවුරුදු වල සමීකරණෙත් එක්ක ආදායම් ප්‍රකාශය ඇවිත් තියෙනවා. දැන් අපි හදලා බලද්දී වලට තේරෙයි. ඒ වෙලාවට ගොඩාක් ළමයි කරන තව වැරද්දක් තියෙනවා දරුවනේ. ගොඩාක් ළමයි කරන තව වැරද්දක් තමයි ගනුදෙනු ඔක්කොම ටික සමීකරණයට ආදේශ කරගෙන යනවා. ගනුදෙනු ඔක්කොම සමීකරණයට ආදේශ කළ ඉවර වෙලා තමයි මේ වටත් තියන්න පටන් ගන්න. ඊට පස්සේ ගහනවා සංශෝධිත මුදල් ගිණුමක්. අරකින් අරගෙන දාන්න හදනවා. ඊට පස්සේ තමයි මේක ගහන්නේ. ඔක්කොම කරලා ඉවරලා තමයි ආදායම් ප්‍රකාශ රූල් කරන්නේ. accounting වල එහෙම කරන්න බෑ දරුවනේ. තේරුණාද? ඒකයි මම කිව්වේ සාමාන්‍ය accounts ගානක් හදනකොට ඉල්ලලා තියෙන ඔක්කොම එකපාර රූල් කරගන්න ඕනේ. එකපාර රූල් කරගෙන මගේ දරුවනේ මොකද්ද කරන්න ඕනේ? දැන් හිතන්න පළවෙනි ගනුදෙනුව දැම්මා. දාපු ගමන් ආයෙ ගාලා දෙවෙනි එකට යන්නේ නැහැ. ඔයා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ ගනුදෙනුවේ විකිණීමක් හරි ආදායමක් හරි වියදමක් හරි තියනවද බලන්න. තියනවා නම් ඒක ආදායම් ප්‍රකාශයට එවෙලම දාන්න. දාලායි අංක 2 ගනුදෙනුව දාන්නේ. අංක 2 ගනුදෙනුව දාන්න. දැන් තුන්වෙනි එකට යනවද නැහැ? හරි? ඒකේ විකිණීමක් හරි ආදායමක් හරි වියදමක් හරි තියනවද බලන්න. තියනවා නම් ආදායම් ප්‍රකාශයට දාන්න. දාලායි අංක 3ට යන්නේ. තේරුණාද කතාව? දැන් අර කඩි කුලප්පුවේ හැදිලා වගේ එක දිගට ඔක්කොම ආදේශ කරගෙන ගිහලා පස්සේ මේවා දිහා බලන්නේ නැහැ. ගොඩාක් ළමයි accounting අනා ගන්න ප්‍රධානම හේතුව ඔන්න ඕක. accounting බැරිකම නෙමෙයි. එහෙම කරාම වැඩේ චොර වෙනවා ළමයි. ඒ නිසා හරි පිළිවෙලයිනේ වැඩේ. ඔයා ගනුදෙනු නමේ ආදේශ කරන ගමන් මේකත් ෆිල් කරගත්තාම ඔයා ගනුදෙනු නමේ ආදේශ කළ ඉවරනකොට ඔයා ඔටෝම ආදායම් ප්‍රකාශයක් හදලා ඉවරයි. තව පොඩි වැඩ ටිකක් විතරයි තියෙන්නේ. එහෙනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. එහෙනම් අපි ඒ විදිහට ගාන හදලා බලමු. එහෙනම් පළවෙනි එක දාමු ලෝමේ මම 10 වලින් හදන්නේ. මට ඊට පස්සේ නිසා මම මේකට විතරයි බිංදු 3 දාගන්න. ඔයා මේ අනිත් සෙට් එකටත් බිංදු 3 දාගන්න. හරි. රයිට්. පළවෙනි ගනුදෙනුව. සුනිමල් විසින් 400ක මුදලක් සහ 840ක් වටිනා වෑන් රථයක් ව්‍යාපාරයේ ආයෝජනය කරාලු. ප්‍රාග්ධනයක් යොදලා. මෙයා දැන් ಜಾති කීයක් ප්‍රාග්ධනයේ විදිහට යොදලාද? ಜಾති දෙකක් මෙයා දැන් ප්‍රාග්ධනයේ විදිහට යොදලා. මොනවද මෙයා යොදලා තියෙන ಜಾති දෙක? 400ක මුදලක් යොදවලා. එහෙනම් 400ක් ගෙනාව දැම්ම ලාච්චුවට පුතේ. ඒතකොට ලාච්චුවේ සල්ලි මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් ලාච්චුව නෙමෙයි බැංකු තීරුවක් තියෙන්නේ. කමන්නේ. අපි මුදල් ගනුදෙනු ඔක්කොම බැංකුවෙන් ගලපමු. එහෙනම් අපේ බැංකු තීරුව වැඩි වෙනවා පුතේ 400කින්. බැංකු තීරුව වැඩි වෙනවා 400කින්. මට පොඩි ඉඩ කේස් එකක් තියෙනවා. තව 840ක වෑන් රථයකුත් යදුවලු. එහෙනම් අලුතෙන් වෑන් එකක් දාලා තිනවා ව්‍යාපාරෙට. එතකොට අපේ වෑන් රථ මොකද වෙන්නේ? මම නිකම්ම රථ කියලා ලියලා තියෙන්නේ. වෑන් රථ වැඩි වෙනවා A840. වෑන් රථ වැඩි වෙනවා A840. එහෙනම් මෙයා මුදල් යදුවා 400ක් මුදල් වැඩි වෙනවා. වෑන් රථයක් යදුවා 840ක වෑන් රථ වැඩි වෙනවා. ඒතොර මේ දෙකම යදුවේ එයාගේ මොකක් වෙනුවෙන්ද? ඒ දෙකම යදුවේ එයාගේ ප්‍රාග්ධනය වෙනුවෙන්. ඒක එයාගේ හිමිකමක්. ඒක අයිතිකාරයාගේ හිමිකමක්. ඒ නිසා පුතේ හිමිකම ඉහළ යනවා ඒ යොදපු දෙකේම එකතුවෙන්. ඒතොර කීයද ළමයි 840යි 400යි? 1240යි නේද? එතකොට දෙකේම එකතුව 1240කින් පුතේ හිමිකම වැඩි වෙනවා. තේරුණාද ඒක දාපු විදිය? දැන් ඊතරදී මට කියන දරුවනේ දෙවෙනි එකට දැන් හායි ගාලා පයින්නවද අපි? නෑ. එහෙම පයින්නේ නෑ. මං කිව්වා මොකද කරන්න ඕනේ? ඕකේ විකිණීමක් හරි ආදායමක් හරි වියදමක් හරි තියනවද බලන්න. නෑ. ප්‍රාග්ධනය දුව කියලා පුතේ විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් එන්නේ නෑ. එහෙනම් දැන් පයින්න අංක දෙකට. 240ක් වටිනා ලී බඩු සවි කිරීම මිලදී ගත්තලු. එතකොට මොකද වෙන්නේ පුතේ? ලාච්චුවෙන් අරගෙන ගෙව්වා 240ක් ගෙනාව 240ක ලී බඩු. ලාච්චුවෙන් අරගෙන ගෙව්වා 240ක් ගෙනාව 240ක ලී බඩු. එතකොට ලාච්චුවෙන් අරන් ගෙවද්දි මොකද වෙන්නේ? ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. දැන් බැංකුවෙන් ගෙවලා ඇත්තේ බැංකු තීරුවක් තියෙන්නේ. කවන්නේ? බැංකුවේ සල්ලි අඩු වෙනවා 240යි. අලුතෙන් අරන් එනවා 240ක ලී බඩු. අලුතෙන් 240ක ලී බඩු ගෙද්දි පුතේ අපේ ලී බඩුවක්කම මොකද වෙන්නේ?
ලී බඩුවත්කම වැඩි වෙනවා 240යි. ලී බඩුවත්කම වැඩි වෙනවා 240යි. දැන් කියන්න. එහෙනම් ලී බඩු ගත්තා කියලා පුතේ විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් ඇති වෙනවද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒව ගැන සැලකිලිමත් වෙන්න කලබලේ දැන් ගොඩාක් ළමයි කොච්චර කිව්වත් ඒක ඔහේ බලන්න නැතුව යනවා තුන්වෙනි එකට. එහෙම එපා. අවධානයෙන් බලන්න ඒක. 3 100ක වටිනා භාණ්ඩ මිලදී ගත්තලු මුළු වටිනාකමට චෙක් පතක් නිකුත් කරාලු. ඒ කියන්නේ පුතේ අත්පිට මුදලටයි අරන් තියෙන. චෙක් එකක් ඒ වෙලෙම දීලානේ. එහෙනම් අත්පිට මුදලට අරන් තියෙනවා 100ක භාණ්ඩ. එහෙනම් චෙක් එකකින් ගෙව්වා. චෙක් එකකින් ගෙවද්දි දරුවනේ බැංකුවේ සල්ලි මොකද වෙන්නේ? අඩු වෙනවා නේද? චෙක් එකකින් ගෙවද්දි බැංකුවේ සල්ලි අඩු වෙනවා. එහෙනම් අපේ බැංකු තීරුව අඩු වෙනවා 100ක්. 100ක් ගෙවලා අලුතෙන් ගේනවා 100ක තොගයක්. 100ක් ගෙවලා අලුතෙන් ගේනවා 100ක තොගයක්. ඒතකොට අපේ තොගය මොකද වෙන්නේ? තොගය වැඩි වෙනවා 100කින්. තොගය වැඩි වෙනවා 100කින්. තොගය වැඩි වෙනවා 100කින්. තේරුණානේ කතාව? දැන් එන්න මේකට. තොගයක් ගත්ති ළමයිනේ විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් ඇති වෙනවද? නෑ නේද? තොගයක් ගත්තා කියලා විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් ඇති වෙන්නේ නෑ. එහෙනම් අංක 4ට යන් අපි. 80ක් පිරිවැය වූ භාණ්ඩ 130කට විකුණන ලද අතර මෙම වටිනාකම සඳහා චෙක් පතක් ලැබුණලු. චෙක් පතක් ලැබුණා කියන පුතේ නම් අනිවාර්යෙන්ම අත්පිට තමයි විකුණලා තියෙන්නේ. චෙක් එකක් හම්බෙලානේ අපිට. එහෙනම් චෙක් එකක් හම්බෙලා කියන්නේ අත්පිට මුදලටයි විකුණලා තියෙන්නේ. එහෙනම් කීයක තොගයක්ද කීයකටද විකුණලා තියෙන්නේ? 80ක තොගයක් 130කට දාලා පෙන්නන්න පුතේ එහෙනම්. කීයක තොගයක්ද වික්කේ? 80ක තොගයක්. අපේ 80ක තොගයක් දෙනවා ගනුදෙනු කාර්යයට ගෙනියන්න. එතකොට අපේ තොගය මොකද වෙන්නේ? තොග අඩු වෙනවා 80යි. කීයකටද වික්කේ? 130කට අත්පිට නේද? චෙක් එකක් හම්බ වෙනවනේ. එහෙනම් අපේ අතට 130ක චෙක් එකක් ලැබෙනවා. ඒතර අපේ සල්ලි මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. එහෙනම් අපේ බැංකුවේ සල්ලි වැඩි වෙනවා පුතේ 130යි. 80ක තොගයක් වික්කේ තොග අඩු වෙනවා 80යි. 130කට වික්කේ අත්පිට. ඒ නිසා බැංකුවේ සල්ලි වැඩි වෙනවා 130යි. දැන් වැඩේ ඉවරද මෙතනින්? නෑ. මොකද්ද බලන්න ඕනේ? ලාභද පාඩුද කියලා බලන්න ඕනේ. එතකොට පුතේ 80ක තොගයක් විකුණන්නේ 130කට. 80ක තොගයක් 130කට විකුණද්දි මගේ දරුවනේ ලාභද පාඩුද වැඩි? ලාභයි. කීයක් ලාභද? 50ක් ලාභයි නේද? 80ක තොගයක් 130කට විකුණද්දි 50ක් ලාභයි. කලින් ගානෙත් අපි කතා කරා ලාභෙදි මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. ලාභෙදි මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා 50යි. දැන් බලන්න එතනදී විකිණීමක් හරි ආදායමක් හරි වියදමක් හරි බිහි වෙනවද? ඔව් ළමයි මේක විකිණීමක් නේද කරේ? මේක විකිණීමක්. එහෙනම් කොහොමද මේක විකුණුම් වලට දාන්නේ පුතේ? කීයකටද වික්කේ? 130කට. පොඩ බලමු තව විකුණුම් ගණන් තියෙනවද කියලා චුට්ටක් බලන්න මේ බලන්න. ණයට ගත්තා ආයෙ විකිණීමක් තියෙනවනේ. තව විකිණීමක් තියෙනවා. ඒ නිසා ළමයි මෙහෙමයි දාන්න වෙන්නේ. මට පොඩ ඉඩම දී. හරි කීයකටද වික්කේ මට කියන්නේ? 130කට නේද? වික්කේ 130කට. එහෙනම් වාගේ විකුණුම් කියන වචනේ ළඟ 130ක් දාගන්න. වරහන වහන්න එපා. වික්කේ 130කට නිසා විකුණුම් කියන වචන ළඟ 130ක් දාගන්න. 130කට වික්කේ කීයක තොගයක්ද? 130කට වික්කේ 80ක තොගයක්. එහෙනම් ඒක තමයි පුතේ විකුණුම් පිරිවැය. දැන් වැඩි තියෙන මට නම් ඊට බදි මම පොඩ අස්සෙන් ගහන්නම්. හරි. ඒක තමයි විකුණුම් පිරිවැය. ඔයාගේ විකුණුම් පිරිවැය කියන වචන ළඟ වරහනක් කරලා 80ක් දාලා තියාගන්න. වරහන වහන්න එපා. ඒක තේරුණාද? වික්කේ 130කට එනවා වගේ විකුණුම් ළඟ 130ක් දාලා තියාගන්න. 130කට වික්කේ කීයක තොගයක්ද? 80ක තොගයක්. එහෙනම් ඔයාගේ විකුණුම් පිරිවැය ළඟ 80ක් දාලා තියාගන්න. යන් ඊළඟට. 5 150ක් වටිනා භාණ්ඩ ණයට මිලදී ගත්තලු. 150ක තොගයක් අරගෙන ළමයිනේ ණයට. කොහොම හරි අලුතෙන් 150ක තොගයක් ගත්තානේ. අලුතෙන් 150ක තොගයක් ගත්තා නම් පුතේ අපේ තොග මොකද වෙන්නේ? වැඩි වෙනවා නේද? එහෙනම් අපේ තොගවත්කම වැඩි වෙනවා 150යි. හැබැයි ගත්තේ අත්පිටද? නෑ ණයට. පස්සේ දෙන්නම් කියලා ගත්තේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි මේක ගෙවිය යුතුයි නේ? ගෙවිය යුතුයි. එතකොට ඒක අපිට වගකීමක් නේ? ණය හිමි වගකීම. ඒ නිසා පුතේ අපේ වගකීම් වැඩි වෙනවා 150කින්. වගකීම් වැඩි වෙනවා 150කින්. තේරෙන්නේ නැත්තම් හරි. මම WhatsApp නම්බර් එක description එකේ හරි දාලා තියන්නම්. මට ඕන වෙලාවක ඕන දරුවෙක් මැසේජ් එකක් දාන්න. මම මාර කැමතියි මෙන්න මේකට. දවා මේ බලන වෙලාවේදී මම ඇත්තට මේ කරන්න පුතේ 2025 A level exam එක ටාගට් කරගෙන. එතකොට මේක මම link එක පුළුවන් උපරිම වශයෙන් ලංකාවේ හැම දරුවෙකුටම ලැබෙන්න share කරනවා. එතකොට ඔයා මම කැමති කොහේ දරුවෙක් වුණත් මම දන්නේ නැති දරුවෙක් වුණත් මම දන්න දරුවෙක් වුණත්
එක්සෑම් එකට කලින් මම හිතන්නේ සෞදාවක එක්සෑම් එක තියෙන සෙකන්ඩ් පේපර් එක ගැන මම මේ කියන්නේ. ෆස්ට් පේපර් එකටත් ඔයගොල්ලෝ වෙනම වැඩ පිළිවෙලක් හදාගෙන යනවා. එතකොට දවස් දෙකක් තියෙනවා සෙනසුරාදා සහ ඉරිදා. සෙනසුරාදා සහ ඉරිදා YouTube account කරගෙන හරි මේ ගණන් ටික හදලා බලලා යන්න මාත් එක්කම. දවස් දෙකක් ෆුල් ඩේ තියෙනවානේ. මම පුළුවන් උපරිම පාඩම් ටික ඔක්කොම පාඩම් ටික 2012 ඉඳලා ඔක්කොම කවර් කරලා දෙනවා විභාගෙට කරලා යන්න. දැන් මේක කවදා හරි දැන් මේක පස්සේ කාලෙක අනාගතයේ බලන දරුවෝත් ඉන්නවනේ. 2025 ඉවර වෙලා අනාගතයේ කවදා හරි මේක බලන දරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ මේක ඔයාලගේ එක්සෑම් එකට කරලා යන්න. කරලා යනකොට මම පුංචි ඉල්ලීමක් කරනවා. මේක කරලා එක්සෑම් එකට ගිහිල්ලා ඇවිල්ලා මට පොඩ්ඩක් ප්‍රතිචාරයක් දෙන්න මගේ WhatsApp එකට මැසේජ් එකක් දාලා කොහොමද ඔයාට මේකෙන් දෙයක් කරගන්න පුළුවන් වුණාද එක්සෑම් එකට එක්සෑම් එක ලේසි කරගන්න පුළුවන් වුණාද මේකෙන් තේරුණාද කතාව දැන් අර මෙලෝම දෙයක් නොකරපු ළමයි ඉන්නවනේ මම ඒගොල්ලන්ට දොස් කියනවා නෙමෙයි අර ඇත්තටම accounting මෙලෝ හසරක් බැරි ළමයි ඉන්නවනේ ඇත්තම කතාව මුකුත්ම ඒ කියන්නේ අන්තිම මොහොතේ මුකුත්ම කරගන්න බැරි වෙලා මුකුත්ම කරගන්න බැරි වෙච්ච ළමයින්ට මෙන්න හොඳම chance එක එක්සෑම් එකට කලින් දවස් දෙකේ මාත් එක්ක මේ ඔක්කොම ගණන් ටික හදලා බලලා එක්සෑම් එකට ගිහින් ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හදලා බලලා එක්සෑම් එකට යන්න ගිහිල්ලා එක්සෑම් එකට ගිහිල්ලා මට කියන්න කොහොමද එක්සෑම් එක ලේසි වුණාද අමාරු වුණාද ඔයා කොහෙද ඔයා ගම කොහෙද මොන ඉස්කෝලේද හරි මේකෙන් ඔයාට උදව්වක් වුණාද හරි ඒ මැසේජ් එක මට මාර වටිනවා මට මාර සතුටුයි මේ වගේ මැසේජ් එනකොට. ඉතින් මේ මට පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කියන්න. හරි හරි පුතේ. එහෙනම් තොගයක් ණයට ගත්තා. තොගයක් ණයට ගත්තා කියලා විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් ඇති වෙනවද? නැහැ. තොගයක් ණයට ගත්තා කියලා විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ 1:20 140 ආය විකිණීමක් 140ක් පිරිවැය වූ භාණ්ඩ 200කට ණයට වික්කලු. 140ක් පිරිවැය වෙච්ච භාණ්ඩ 200කට ණයට වික්කා. දාන්න බලමු පුතේ කීයක තොගයක්ද වික්කේ? 140ක තොගයක්. අපේ 140ක තොගයක් ගනුදෙනු කාර්යයට ගෙනියන්න දෙනවා. එතකොට අපේ තොගවත්කම මොකද වෙන්නේ? අඩු වෙනවානේ. 140ක තොගයක් දෙනවා ගෙනියන්න. එතකොට අපේ තොගය අඩු වෙනවා 140යි. විකුණන්නේ 200කට හැබැයි ණයට. ඒ කියන්නේ එවෙලෙම අපේ අතර සල්ලි හම්බ වෙන්නේ නැහැ. නේද? එතකොට ණයට විකුණන්නේ එහෙනම් අපේ මුදල් වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ණයට විකුණද්දි පුතේ මුදල්වත්කම වෙනුවට මොනවත්කමද වැඩි වෙන්නේ? මුදල්වත්කම වෙනුවට ණය ගැති නේද? ණයට විකුණද්දී ඇති වෙන ණය ගැති. දැන් නම් කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා. වෙළඳ ලැබිය යුතු දෑ ණය ගැති වැඩි වෙනවා 200යි. දැන් වැඩේ ඉවරද? නෑ මොකක් බලන්න ඕනද? ලාභ පාඩු බලන්න ඕනේ. එහෙනම් බලන්න පුතේ ලාභ පාඩු කීයක තොගයක්ද වික්කේ? 140ක තොගයක්. කීයකටද වික්කේ? 200කට. එතකොට පුතේ 140ක තොගයක් 200කට විකුණද්දී ලාභද පාඩුද වැඩි? පට්ට ලාභයි. කීයක් ලාභයිද? 60ක් ලාභයි. ලාභ නම් මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවානේ. ලාභයි නම් හිමිකම වැඩි වෙනවා. ලාභය 60. දැන් එහෙනම් මට කියන්න පුතේ එතනදී විකිණීමක් හරි ආදායමක් හරි වියදමක් හරි ඇති වුණාද? ඔව් ඒකත් විකිණීමක්. ඒකත් විකිණීමක්. දැන් මතකද කලින් විකිණීම දාපු විදිය? එහෙනම් දාලා පෙන්නන්න මට. කොහොමද දාන්නේ පුතේ? කීයකටද වික්කේ බලන්න. කීයකටද වික්කේ? 200කට. ඒක තමයි අපේ විකුණුම. එහෙනම් මේ විකුණුම් 130 ළඟම තව ධන 200ක් දාගමු. තව ධන 200ක් දාගමු. 200කට වික්කේ කීයක තොගයක්ද? 140ක තොගයක්. ඒක තමයි පුතේ විකුණුම් පිරිවැය. ඒක තමයි විකුණුම් පිරිවැය. එහෙනම් ඔයාගේ විකුණුම් පිරිවැය ළඟ තව ධන 140ක් දාගන්න. 200කට වික්කේ ඒක ඔයාගේ විකුණුම් ළඟට දාගන්න. 200කට වික්කේ 140ක තොගයක්. ඒක තමයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැයට දාගන්න. හරි. යම් 7 වෙනි ගනුදෙනුවට. ණය හිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් පියවීමට 90ක චෙක් එකක් නිකුත් කරාලු 5ක වට්ටමක් හමු වුණා. එතනදී අපි මෙන්න මේ නිගමනයට ඇවිත් ඉන්න ඕනේ. 90ක චෙක් එකක් නිකුත් කරානේ පුතේ. එතකොට 90ක චෙක් එකක් නිකුත් කරා කියන්නේ අපි අනිවාර්යයෙන්ම කීයක් ගෙවලා තියෙනවද ණය හිමියට? 90ක් ගෙවලා තියෙනවා. 90ක චෙක් එකක් නිකුත් කරා කියන්නේ අපි අනිවාර්යයෙන්ම ණය හිමියට කීයක් ගෙවලා තියෙනවද? 90ක් ගෙවලා තියෙනවා. එතකොට ණය හිමියගෙන් කොච්චරක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවද? 5ක ඩිස්කවුන්ට් එකක් අපි දන්නවා ඩිස්කවුන්ට් එක අඩු කරාට පස්සේනේ අපි සල්ලි ගෙවන්නේ. එතකොට 5ක ඩිස්කවුන්ට් එක අඩු කරලා ඊට පස්සේ අපි 90ක් ගෙවලා. එහෙනම් අපි ණය හිමියට කීයක්ද ණය වෙලා ඉඳලා තියෙන්නේ? අපි එහෙනම් ණය හිමියට කීයක්ද ණය වෙලා ඉඳලා තියෙන්නේ? අපි ණය හිමියට ණය වෙලා ඉඳලා තියෙන පුතේ 95ක්. ඒක තේරුණාද? 95ක් ණය වෙලා හිටියා. එයා 5ක ඩිස්කවුන්ට් එකක් දුන්නා. ඉතුරු 90ට චෙක් එකක් ගෙවුවා. එහෙනම් අපි වට්ටම අඩු කරාට පස්සේනේ සල්ලි ගෙවන්නේ.
එහෙනම් අපි 90ක් ණය හිමියට ගෙවලා තියෙනවා. 5ක ඩිස්කවුන්ට්. එහෙනම් අපි ණය හිමියට ණය වෙලා ඉඳලා තියෙන්නේ කීයක්ද? 95ක්. අයනම් දැන් දාලා පෙන්නන්න මේක. එතකොට කීයයිද ගෙවන්නේ? 90යිනේ චෙක් එකකින් ගෙවන්නේ. එතකොට අපේ බැංකුවේ සල්ලි අඩු වෙන්නේ 90ක්. එහෙනම් අපේ බැංකුවේ සල්ලි අඩු වෙනව දරුවනේ කීයක්ද එතකොට 90ක් අපිට වට්ටමක් හම් වෙනවා 5ක. ඒ කියන්නේ ලද වට්ටම් නේද? ලද වට්ටම් 5යි. ලද වට්ටම් අපිට මොකද්ද දරුවනේ? ආදායමක්. ලද වට්ටම් ව්‍යාපාරයට මොකද්ද? ලද වට්ටම් ව්‍යාපාරයට ආදායමක්. ලද වට්ටම් ව්‍යාපාරයට මොකද්ද? ආදායමක්. ආදායමකදී මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. ලද වට්ටම් 5යි හිමිකම වැඩි වෙනවා. එතකොට මේක ගෙව්වේ ණය හිමියන්ටනේ. ණය හිමියෝ අපිට මොකද්ද? දැන් මෙතන ණය හිමි තීරුවක් නැහැ. මෙතන ණය හිමි තීරුවක් නැහැ. අපි දන්නවනේ ණය හිමියෝ කියන්නේ අපිට වගකීමක් කියලා. අපි දන්නවා පුතේ ණය හිමියෝ කියන්නේ අපිට වගකීමක්. එතකොට අපි ණය හිමියන්ට සල්ලි ගෙවනවා කියන්නේ අපි ණය හිමි වගකීමෙන් නිදහස් වෙනවා කියන එක. අපි ණය හිමි වගකීමෙන් නිදහස් වෙනවා. එහෙනම් අපේ ණය හිමි වගකීම කීයකින්ම නිදහස් වෙනවද හැබැයි? ඒක තමයි ඊළඟ පොයින්ට් එක. 95කින්ම නේද? මොකද අපි ණය හිමියට ණය වෙලා හිටිය පුතේ 95ක්නේ. අපි ණය හිමියට ණය වෙලා හිටිය 95ක්. එතකොට අපි දැන් ඒ 95ෙන්ම නිදහස්. 95ෙන්ම නිදහස්. ඒ නිසා අපේ වගකීම් අඩු වෙනවා. සමස්ත ණය මුදල 95ෙන්ම. තේරෙන්නේ නැති ඉන්නවනම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් මට කියන්න පුතේ එතනදී විකිණීමක් හරි ආදායමක් හරි වියදමක් හරි ඇති වුණාද? විකිණීමක් හරි ආදායමක් හරි වියදමක් හරි ඇති වුණාද? ඔව්. එතන ආදායමක් තියෙනවා ඔන්න මග ඇර ගන්න එපා. එතන ආදායමක් තියෙනවා ඔන්න මග ඇර ගන්න එපා. මොකද්ද පුතේ එතන තියෙන ආදායම? ලද වට්ටම්. අපිට ණය හිමියගෙන් වට්ටමක් හම්බ වුණා. ඒක අපිට ආදායමක්. ඒ නිසා පුතේ ඒක අපේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් වලට එනවා. එහෙනම් වෙනත් ආදායම් යටතේ දාගන්න ලද වට්ටම් කියලා. වෙනත් ආදායම් යටතේ දාගන්න ලද වට්ටම් කියලා. 5යි. තේරුණාද කතාව? හරි. යන් 8 වෙනි ගණු දෙනුවට. 90ක මෙහෙයුම් වියදම් ගෙව්වලු. ලේසිනේ පුතේ. ලාච්චුවෙන් අරගෙන ගෙවලා තියෙනවා 90ක් මෙහෙයුම් වියදම්. එතකොට 90ක් ගෙවද්දි මොකද වෙන්නේ? ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. දැන් ලාච්චුවක් නෑ බැංකුව තියෙන්නේ. බැංකුවේ සල්ලි 90ක් අඩු වෙනවා. ඒ ගෙව්වේ මොනවද දරුවනේ? මෙහෙයුම් වියදම් නේද? ඒ ගෙවලා තියෙන්නේ මෙහෙයුම් වියදම්. එහෙනම් මෙහෙයුම් වියදම් අපිට මොකද්ද? 9ෙම තියෙනවනේ වියදමක්. මෙහෙයුම් වියදම් අපිට මොකද්ද? 9ෙම තියෙනවා. ඒක වියදමක්. එහෙනම් වියදමකදී මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. ඒක එච්චරයිනේ. හරි. එතනදී මට කියන්න පුතේ විකිණීමක් හරි ආදායමක් හරි වියදමක් හරි ඇති වුණාද? විකිණීමක් හරි ආදායමක් හරි වියදමක් හරි ඇති වුණාද? ඔව්. ඒ ගෙව්වේ මොකද්ද? මෙහෙයුම් වියදමක්. ඒ ගෙව්වේ මොකද්ද? මෙහෙයුම් වියදමක්. මෙහෙයුම් වියදම නම් අපිට මොකද්ද? අනේ වියදමක්. මෙහෙයුම් වියදම නම් අපිට මොකද්ද? වියදමක්. එහෙනම් ඔයාගේ වියදම් යටතේ දාලා තියෙන්න ඕනේ මෙහෙයුම් වියදම් කියලා. ඔයාගේ වියදම් යටතේ දාලා තියෙන්න ඕනේ මෙහෙයුම් වියදම් කියලා 90ක්. මෙහෙයුම් වියදම් කියලා 90ක්. අන්තිම එක. ණයගැතියන්ගෙන් 150ක ලද අතර එම මුදල බැංකුවේ තැන්පත් කරාලු. එහෙනම් ලේසියිනේ. ණයගැතියගෙන් අපේ අතට 150ක් ලැබෙනවා. එහෙනම් ණයගැතියගෙන් අපේ අතට 150ක් ලැබෙනවා නම් පුතේ අපේ මුදල් මොකද වෙන්නේ? මුදල් වැඩි වෙනවානේ. ණයගැතියගෙන් අපේ අතට 150ක් ලැබෙනවා නම් අපේ මුදල් වත්කම වැඩි වෙනවා. එහෙනම් මුදල් වත්කම වැඩි වෙනවා 150යි. ඒක ලැබුණේ කාගෙන්ද? ණයගැතියන්ගෙන් නේද? එහෙනම් අපේ ණයගැතියෝ අඩු වෙනවා 150යි. ණයගැතියෝ අඩු වෙනවා 150යි. එතන ළමයි ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා කියලා විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් ඇති වෙනවද? නැහැ. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා කියලා විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් ඇති වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න පළවෙනි ස්ටෙප් එක හරි. ගණුදෙනු ටික සමීකරණයට ආදේශ කරලා බැලුවා. සැලකිය යුතු වෙලාවක් ගියා ඉතින්. ඔයා ඉතින් ගාන හදද්දී එහෙම වෙලා ගන්න නැහැ නේ. හද යනවනේ. මං ඉතින් ඔය අතරමැද්දෙන් පොඩ්ඩක් කතාවක් දෙකක් කියලා ඒ නිසා චුට්ටක් වෙලාව ගියා. හරි. එන්නකෝ. අතිරේක තොරතුරු අරගෙන අපි බැංකු සසුදුමයි ආදායම් ප්‍රකාශනයේ ඉතුරු ටිකයි කම්ප්ලීට් කරමු. එහෙනම් අතිරේක තොරතුරු කියමුකෝ පැටවුනේ. අතිරේක තොරතුරු අංක 1. ඒක නම් ගන්න දෙයක් නෑ දැනුවත් කිරීමක් විතරයි. ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් සිදු කරනවාලු. ඒක අතාරිමුකෝ. 2. ඔන්න බැංකු සසුදුමට අදාළ තොරතුරු. 2013 දිනට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය එදිනට මුදල් පොතේ ශේෂය සමග පහත කරුණු හේතුවේ එකග වුණේ නැහැලු. මොනවාද කරුණු?
මේ ටික දාමු අපි. ණයගැතියෙකු විසින් ඍජුවම බැංකුවේ තැන්පත් කරපු 30ක් මුදල් පොතේ නැහැල්ලු. ඒ මොකද්ද ළමයිනේ? ණයගැති ප්‍රේෂණයක් නේ. අපිට සල්ලි දෙන්න ඉන්න ණයගැතියෙක් කෙලින්ම account එකට 30ක් දාලා. ඒතර කෙලින්ම account එකට ඒක දැන් අපි දාන්න ඕන අපේ සංශෝධිත මුදල් ගිණුමට. ඒක අපේ සංශෝධිත මුදල් ගිණුමට දාන්න ඕනේ. එතකොට අපිට සල්ලි දෙන්න හිටපු 30ක ණයගැතියෙක් කෙලින්ම අපේ account එකට සල්ලි දාලා. ඒක ඍජු ප්‍රේෂණයක්. එතකොට කෙලින්ම account එකට සල්ලි දැම්මම අපේ බැංකුවේ සල්ලි මොකද පුතේ වෙන්නේ? වැඩි වෙනවා. එතකොට ඒක අපේ සංශෝධිත මුදල් ගිණුමට මොකද කරන්න ඕනේ? ඒක අපේ සංශෝධිත මුදල් ගිණුමට හර කරන්න ඕනේ. හැබැයි දැනට අපි තාම මේකේ ශේෂ දාගත්තේ නැහැ. ඒ නිසා අපි මේක හර පැත්තට බොහෝ දුරට හර ශේෂයක් එයි. හර පැත්තට දාගමු. අයිරාවක් වෙලා බැරට එන්නත් පුළුවන්. හර පැත්තට ඊගේ කියලා දාලා තියාගමු. දැන් එහෙනම් ඒක හර පැත්තට දාන්න බලන්න. ඒක එන හර පැත්තට දාන්න බලන්න. එහෙනම් 30ක් එනවා හරට ණයගැති කියලා දාන්නකො ණයගැති. නැත්නම් ප්‍රේෂණ කියලා දැම්මත් හරි. ණයගැති ප්‍රේෂණ. හරිද? හරි. එතකොට ඔයාලට මෙන්න මේකත් මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට සල්ලි දෙන්න ණයගැතියේ තව 30ක් එව්වා. මොකද පල්ලේ අඩමාන ණය වෙන් කිරීමක් තිබ්බ මතකයිනේ. ණයගැතිය මත අඩමාන ණය වෙන් කරද්දි මෙන්න මෙයා ගැන මයින්ඩ් එකේ තියන් ඉන්න එක වටිනවා. එයා ගැන මයින්ඩ් එකේ තියන් ඉන්න ණයගැතියේ 30ක් සල්ලි දාලා තියෙනවා. එතකොට අපි අඩමාන ණය වෙන් කරද්දි යාත් අයින් කරලා තමයි අඩමාන ණය බලන්න ඕනේ. ඊළඟට ආයන්න 2000ක් වූ බැංකු ගාස්තු මට මේක කියන්න තුනක්. ණයගැතියෙක් ප්‍රේෂණ මේකත් බලන්න ඕන මෙතරක් බලන්න ඕන. ණයගැතියෙක් ප්‍රේෂණයක් එව්වා කියලා පුතේ විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් ඇති වෙනවද? නැහැ. මොකද ඒකත් බලන්න ඕන. සමීකරණ දාන ගණන් වල විතරක් නෙමෙයි ඒක බලන්නේ. නැහැ. දැන් එන්න 2000ක බැංකු ගාස්තු මුදල් පොතේ නැහැලු. එහෙනම් බැංකුව අපෙන් 2000ක ගාස්තුවක් කපාගෙන තියෙනවා. බැංකුව අපෙන් 2000ක ගාස්තුවක් කපාගෙන තියෙනවා. ඒකත් එන්නේ අපේ කොහෙටද ළමයිනේ? සංශෝධිත මුදල් ගිණුමටයි එන්නේ. ඒකත් අපේ කොහෙටද එන්නේ? සංශෝධිත මුදල් ගිණුමටයි එන්නේ. එතකොට බැංකුව ගාස්තුවක් කපාගද්දී අපේ බැංකුවේ සල්ලි මොකද වෙන්නේ? අඩු වෙනවා නේද? එහෙනම් අපේ සංශෝධිත මුදල් ගිණුමට ඒක පුතේ බැර වෙනවා. සංශෝධිත මුදල් ගිණුමට ඒක බැර වෙනවා. එහෙනම් සංශෝධිත මුදල් ගිණුමට බැර කරන්න බැංකු ගාස්තු. සංශෝධිත මුදල් ගිණුමට බැර කරන්න බැංකු ගාස්තු. බැංකු ගාස්තු අපිට මොකක්ද? වියදමක් නේද? බැංකුව ගාස්තුවක් කපා ගත්තා. බැංකු ගාස්තුව අපිට මොකක්ද දරුවනේ? වියදමක්. බැංකු ගාස්තුව අපිට වියදමක්. අන්න බැංකු ගාස්තුව අපිට වියදමක්. ඒ නිසා ඒක අපේ පුතේ ආදායම් ප්‍රකාශනයේ වියදම් වලට එනවා. ආදායම් ප්‍රකාශනයේ වියදම් වලට එනවා. එහෙනම් අපි ආදායම් ප්‍රකාශනයේ වියදම් වලට ඒ බැංකු ගාස්තු දෙක දාගමු. ඊයන්න ණය හිමියන්ට නිකුත් කරන ලද චෙක්පත් අතරින් 20000ක චෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කරලා නැහැලු. ඒක නම් කෙලින්ම තියෙනවානේ. ණය හිමියන්ට ගෙවපු චෙක්පත් වලින් 20000ක චෙක්පත් ගෙවීමට ඉදිරිපත් කරලා නැහැලු. එතකොට ඒක පුතේ මොකද්ද? ඉදිරිපත් නොවූ චෙක් එකක්. එතකොට ඒක මොකද්ද? ඉදිරිපත් නොවූ චෙක් එකක්. එහෙනම් ඔයාගේ ඉදිරිපත් නොවූ චෙක් වලට ඒ 20 දාගන්න. ඉදිරිපත් නොවූ චෙක් වලට ඒ 20 දාගන්න. ඉදිරිපත් නොවූ චෙක් වලදී විකිණීමක්වත් ආදායමක්වත් වියදමක්වත් ඇති වෙන්නේ නැහැ. තුන්වෙනි අතිරේක තොරතුර. දේපල පිරියත හා උපකරණ වාර්ෂිකව පිරිවැය මත 10% බැගින් සරල මාක්‍රමයට ෂය කරනවලු. එතනදී ඔයා සැලකිලිමත් වෙන්න ඕන සාධකයක් තියෙනවා. මොකද්ද පුතේ? වාර්ෂිකව කියන වචනේ. වාර්ෂිකව කියන වචනේ යටින් ඉරක් ගහගන්න. වාර්ෂිකව කියන වචනේ යටින් ඉරක් ගහගන්න. ඒ කියන්නේ 10%ක් ෂය වෙන්නේ පුතේ අවුරුද්දකට. හැබැයි අපි ගාණ හදන්නේ අවුරුද්දකටද එක මාසයකටද? අපි ගාණ හදන්නේ අවුරුද්දකටද එක මාසයකටද? අපි ගාණ හදන්නේ ජනවාරි මාසෙට විතරයි නේද ළමයි? ජනවාරි මාසෙට විතරයි. ඒතර අපි ෂය බලන්න ඕනේ එක මාසයකට විතරයි. ඒතර දැන් බලන්න ඔයාගේ ටක් ගාලා අපි ළඟ තියෙන දේපල පිරියත මොනවද කියලා. දේපල පිරියත උපකරණ 10%ක් ෂය කරනවාලු. ඒතර පුතේ අපි ළඟ දේපල පිරියත උපකරණ දෙකක් තියෙනවා නේද? හරි. මෝටර රථයක් තියෙනවා. අර මෙයා පටන් ගද්දිම යොදපු මෝටර රථය. ඊට පස්සේ ලී බඩු තියෙනවා 240ක්. ඒ දෙක නේද අපි ළඟ තියෙන දේපල පිරියත දෙක. එහෙනම් ඒක අපි ෂෙයා කරමු බලන්න. මට මෙතන ඉඩමදි. ඒ නිසා මම මාතෘකාව දාන්නේ නැහැ පුතේ. ඔයා මාතෘකාව දාගන්න. පැත්තකින් කටුවට දාගන්න. විභාගෙදි මාතෘකාව දාන්න යන්න එපා. කටුවට හදලා ගන්න. දාන්න ළමයිනේ මෝටර රථ ෂෙයා කියලා මාතෘකාවක්. දාගන්න මෝටර රථ ෂෙයා කියලා මාතෘකාවක්. මෝටර රථ ෂය. දැන් මෝටර රථ ෂය කරමු. බලන්න ඒක හරියට මෙයා ප්‍රාග්ධනයේදී 1:1නේ. ඒ කියන්නේ ජනවාරි මුල ඉඳලා මේක තිබ්බා. ජනවාරි මාසෙම ෂය වෙනවා ඒක. එහෙනම් 840ක් අපි ළඟ තියෙනවා.
840ක් අපි ළඟ තියෙනවා 110යි ෂයානුපාතය වාර්ෂිකව ඔව්නේ 110යි ෂයානුපාතය වාර්ෂිකව හැබැයි අපි ගන්න අවුරුද්දකට නෙමෙයිනේ අපි ගන්න හදන්නේ එක මාසයකට විතරයි. ඒතකොට අපිට ෂය ඕන වෙන්නේ එක මාසයකට විතරයි. ඒ නිසා මේක නැවත මොකද කරන්නේ? ආයේ 12න් බෙදන්නත් ඕනේ එක මාසයක ෂය බලන්න. බලමු පුතේ එහෙනම් කීයද එක මාසයකට ෂය වෙන්නේ කියලා. බලමු අපි එක මාසයකට කීයද ෂය වෙන්නේ කියලා. 840යි 100ට 10ක් කියන්නේ නම් 84යිනේ. ඒක නැවත බෙදන්න 12න් 7යි නේද 7යි එහෙනම් අපේ මෝටර රථ ෂය වෙනවා 7ක් දැන් මේ වගේ මාතෘකාවක් දාගන්න ආයේ ලී බඩු ෂය ඒ වගේ මාතෘකාවක් දාගන්න ආයේ ලී බඩු ෂය ලී බඩු 240යි බලන්න පුතේ නිකමට ලී බඩු අංක 2 ගනුදෙනුනේ අංක 2 ගනුදෙනුනේ ලී බඩු ගත්ත දිනේ බලන්න කෝකට දිනේ 1 කියලාමයි තියෙන්නේ ඒ කියන්නේ ලී බඩු අරන් තියෙන්නේ ජනවාරි 1 වෙනිදාමයි ඒ කියන්නේ ජනවාරි මාසෙම මේ ලී බඩු ටික වැඩ කරලා තියෙනවා ජනවාරි මාසෙම මේ ලී බඩු ටික වැඩ කරලා තියෙනවා. එහෙනම් මාසෙට බැලුව හැකි අපිට. අර විදිහට බලන්න එහෙනම් 240යි. එහෙනම් ලී බඩු අපි ළඟ තියෙනවා දරුවනේ 240ක්. 100ට 10යි ෂයානුපාතය. හැබැයි 100ට 10 කියන්නේ දරුවනේ වාර්ෂික ෂයානුපාතය. අපිට ඕනේ එක මාසයකට විතරයි. ඒක නැවත 12න් බෙදන්න. ඒතර 240ට 100ට 10ක් නම් 24යි. 24 12න් බෙදන්න 24 12න් බෙදුවා කියන්නේ 2යි නේද 24 12න් බෙදුවා කියන්නේ 2ක් ෂය වෙනවා එහෙනම් ඔන්න අපිට ආවා මෝටර රථ ෂය 7යි ලී බඩු ෂය 2යි ෂය ව්‍යාපාරයට මොකද්ද දැන් ඒවා සමීකරණයට දාන්නේ දැන් ගොඩක් සමහර ළමයි වරද්දලා ඔය අමතර තොරතුරුත් සමීකරණයට දාන්න යනවා අමතර තොරතුරු සමීකරණයට දාන්නේ මේ ප්‍රධාන ගණදෙනු ටික විතරයි සමීකරණයට දාන්නේ එහෙනම් ලී බඩු ෂය 2යි මෝටර රථ ෂය 7යි ෂය නම් ව්‍යාපාරයට මොකද පැටවුනේ වියදමක් ෂය ව්‍යාපාරයට වියදමක්. එතකොට ඒක අපේ ආදායම් ප්‍රකාශනයේ වියදම් වලට එනවා. ආදායම් ප්‍රකාශනයේ වියදම් වලට එනවා. එහෙනම් අපි ආදායම් ප්‍රකාශනයේ වියදම් වලට මේ දෙක දාගමු වෙනම. එහෙනම් අපේ මෝටර රථ ෂය මන් ලියන රථ ෂය කියලා 7ක් එනවා. ලී බඩු ෂය 2ක් එනවා. ලී බඩු ෂය 2ක් එනවා. තේරුණාද ඊට පස්සේ අන්තිම එක දැන් ගානේ අවසාන අදිරියේ ඉන්නේ අපි මාසයේ අවසානයේ ණයගැති ශේෂය මත 10%ක අඩමාන ණය වෙන් කිරීමක් කරන්නලු ඔන්න ඔතන තමයි අර මං සැලකිලිමත් වෙන්න ඕන කියපු තැන තියෙන්නේ අවසාන ණයගැති ශේෂය මත 10%ක් අඩමාන ණය දැන් ඒතරවා ටක් ගාලා මොකද කරන්න ඕනේ ටක් ගාලා බලන්න ඔයාගේ ණයගැති තීරුව දිහා අවසාන ණයගැති ශේෂය කීයද කියලා ටක් ගාලා බලන්න ඔයා ණයගැති තීරුව දිහා අවසාන ණයගැති ශේෂය කීයද කියලා. ටක් ගාලා බලන්න ණයගැති තීරුව දිහා අවසාන ණයගැති ශේෂය කීයද කියලා. බලන්න ණයගැති 200ක් තිබ්බා 150ක් අඩු වුණා. එතකොට කීයද ළමයි ඉතුරු වෙන්නේ 50යි. එතකොට ගොඩක් ළමයි කරගන්න වැරද්ද මොකද්ද? 50ට 100ට 10ක් බලනවා අඩමාන ණය. තේරුණාද? ගොඩාක් දරුවෝ කරන වැරද්ද මොකද්ද? මෙතන ණයගැති අවසාන ශේෂය පෙන්වන්නේ 50යිනේ. එතකොට 50ට 100ට 10ක් බලනවා ගොඩක් අය. 50ට 100ට 10ක් බැලුවොත් මේක මොකද වෙන්නේ? වැරදි. මොකක්ද තියෙන වැරද්ද? මොකද්ද පුතේ තියෙන වැරද්ද? හරි. වැරද්ද තමයි ඔයාලට මතකද මෙන්න මෙයාව. මෙන්න මෙයාව මතකද? 30ක ණයගැතියේ ප්‍රේෂණයක් එවලා තිබ්බනේ. ඒ කියන්නේ අපිට සල්ලි දෙන්න ඉන්න ණයගැතියේ කෙලින්ම 30ක් අපේ account එකටත් සල්ලි දාලා තිබ්බා. එතකොට ඔයාලට මොකක්ද එන්න ඕන නිගමනේ? හරි. අතන නම් බැලුවොත් 50යි හැබැයි ඔයාට මතකයි තව 30ක ණයගැතියෙක් අපේ account එකට සල්ලි ප්‍රේෂණයක් දාලා තිබ්බා. එතකොට ඒකෙන් තව 30ක් අපිට හම්බ වෙලා මේ වෙද්දි. එහෙනම් 50ක් තිබ්බට පුතේ ඒකෙන් 30ක් අපිට මේ වෙද්දි ආයේ හම්බ වෙලා. ඒ නිසා තව කීයක් විතරද ලැබෙන්න තියෙන්නේ? තව 20ක් විතරයි නේද ණයගැතියගෙන් ලැබෙන්න තියෙන්නේ. ඒ කියන්නේ තව ණයගැති ශේෂය තියෙන්නේ කීයක් විතරයිද? 20ක් විතරයි අවසාන ණයගැති ශේෂය. තේරුණාද? අන්න ඒව ගැන සැලකිලිමත් වෙන්න විභාගෙදී. එහෙනම් 20ක් විතරයි තව ණයගැති ශේෂය තියෙන්නේ. එහෙනම් 20ට 100ට 10ක් තමයි අපි බලන්න ඕනේ. අඩමාන ණය. 20ට 100ට 10ක් තමයි බලන්න ඕනේ අඩමාන ණය. එහෙනම් 20ට 100ට 10ක් කීයද දරුවනේ? 2යි නේද? 20ට 100ට 10ක් අඩමාන ණය 2යි. අඩමාන ණය නම් අපිට මොකද්ද?
අඩමාන ණය නම් ව්‍යාපාරයට පුතේ වියදමක්. අඩමාන ණය නම් ව්‍යාපාරයට මොකද්ද? අඩමාන ණය නම් ව්‍යාපාරයට වියදමක්. ඒ නිසා ඒක ආදායම් ප්‍රකාශනයේ වියදම් වලට එනවා. එහෙනම් වියදම් යටතේ දාමු අපි අඩමාන ණය. අඩමාන ණය. දෙකයි. ඔච්චරයි. ගාන හදලා ඉවරයි. අපි බැංකු සස්තුමා දුන්නම එකටම. ඒක හදන්න මොකද්ද කරන්නේ? අපේ මුදල් ගිණුමේ ආරම්භක ශේෂ දාගන්න වෙනවනේ. ඒකට අපේ මේ බැංකු තීරුව දන්නන ගලපලා දාගන්න වෙනවා. අපි බැංකු තීරුව දන්නන ගලපලා පල්ලෙහාට දාගමු පැටවුනේ. මට බැංකු තීරුව දන්නන ගලපලා පල්ලෙහාට දාලා දෙන්න. 400ක් තිබ්බා. 240ක් අඩු වුණා. ආය 100ක් අඩු වුණා. ආය 130ක් වැඩි වුණා. ආය 90ක් අඩු වුණා. ආය 90ක් අඩු වුණා. ආය 150ක් වැඩි වුණා. 160ක් ඉතුරු වෙන්නේ. බලන්න ආයෙ පාර 400යි අඩු වෙනවා 240යි අඩු වෙනවා 100යි වැඩි වෙනවා 130යි අඩු වෙනවා 90යි ආය අඩු වෙනවා 90යි වැඩි වෙනවා 150යි. එතකොට 160ක් එනවා නේද? සමහරට මේ ගාන හදද්දි මට වැරදීම් වෙන්න පුළුවන් පුතේ ඈ තේරෙනවද? දැන් සමහරට මාකින් එක බලද්දි මේක වැරද්දක් වෙලා තියෙන පුළුවන් ඈ ඕන තරම් මට වරදින්න පුළුවන්. හරි 160යි. එහෙනම් මේ තමයි අපේ බැංකු ශේෂය නේද? ඒ 160 අරන් එන්න වගේ සංශෝධිත මුදල් ගිණුමේ ආරම්භක ශේෂයට. බැරි වෙලාවට එයා මෙයා ඍණාගයක් වුණොත් බැර පැත්තට එන්නේ. හරි. එහෙනම් දැන් ධනාගයක්නේ. එහෙනම් එයාව උඩින්ම ආරම්භක ශේෂයේ විදියට වගේ සංශෝධිත මුදල් ගිණුමේ අර පැත්තට දාගන්න. ආද සංශෝධිත මුදල් ගිණුම තුලනය කරලා දෙන්න මට. බලන්න පුතේ සංශෝධිත මුදල් ගිණුම තුලනය කරාම කීයක් එනවද කියලා ශේෂය? අර පැත්ත වැඩි නේද? 160යි 30යි. 160යි 30යි කීයද? 190යි. ඒක දෙපැත්තටම දාගන්න. 190යි. 190න් කීයක් අඩු වෙනවද? දෙකක් අඩු වෙනවා. ඒතර 190න් දෙකක් ගියාම කීයද පුතේ? 188යි නේද? එහෙනම් ෂේපාගේ 188යි. ඔක හර පැත්තෙන් එනවා ෂේඊගේ 188යි. දැන් ඔය ආපු අවසාන ශේෂය කොතෙන්ට අරන් එන්න ඕනද අපි? ඔය ආපු අවසාන ශේෂය ඔයාගේ බැංකු සැසඳුම් විස්තරේ උඩට අරන් එන්න ඕනේ. සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය ළඟට. එහෙනම් ඒ ආපු එක ඔයාගේ සංශෝධිත මුදල් ගිණුමේ ආරම්භක ශේෂය ළඟට අරන් එන්න. 188යි. එතකොට එකතු වෙනවා ඉදිරිපත් නොවූ චෙක් 20ක්. එතකොට 188යි 20යි කීයද? 208යි නේද? එතකොට උපලබ්ධ නොවූ චෙක් කීයක්වත් තිබ්බේ නැහැ. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම බැංකු ප්‍රකාශනයේ ශේෂයක් කීයක් වෙන්න ඕනද? 208ක් වෙන්න ඕනේ. ඒක ඉස්සරහින් අනිවාර්යයෙන්ම මතක් කරලා බැංකු ප්‍රකාශනයේ ශේෂය කියලා ලියන්න. ඒක ඉස්සරහින් අනිවාර්යයෙන්ම මතක් කරලා බැංකු ප්‍රකාශනයේ ශේෂය කියලා ලියන්න. තේරුණාද? හරි එහෙනම් ඔන්න සංශෝධිත මුදල් ගිණුමත් හරි බැංකු ප්‍රකාශනයේ ශේෂෙත් හරි. දැන් අපි ආදායම් ප්‍රකාශනයට යන් ආදායම් ප්‍රකාශනයේ ශුද්ධ ලාභය කීයද කියලා බලමු. එහෙනම් ආදායම් ප්‍රකාශනයේ ශුද්ධ ලාභය කීයද කියලා බලමු පැටවුනේ. දැන් වරහන් දෙක වහන්න පුළුවන් මේකේ. අපි විකුණුම් වරහන වහමු. දැන් විකුණුම් දාගන්න කෙරෝලටම. 130යි 200යි. 130යි 200යි විකුණුම් කීයක් වෙන්න ඕනද? 200යි 130යි 330යි නේද? 330ක් දාගන්න. දැන් විකුණුම් පිරිවැය වරහන වහන්න. 140යි 80යි. 140යි 80යි කීයද? 140යි 80යි 220යි නේද? 220යි. දැන් 330න් 220ක් අඩු කරලා ගන්න ඔයාට ලැබෙනවා පුතේ දල ලාභය. 330න් 220ක් අඩු කරලා ගන්න ලැබෙනවා දල ලාභය. කීයද දල ලාභය බලන්න. කීයද බලන්න දල ලාභය? 110යි නේද? 110ක් එනවා පුතේ දල ලාභය. දැන් වෙනත් ආදායම් පහක් තියෙනවානේ. අපි තීරු දෙකට මිරක් ගහලා මේ පහත් මේ පැත්තට පන්න ගමු. දැන් දල ලාභයට මේ පහත් එකතු කරලා ගන්න. එතකොට 110ට 5ක් එකතු කරාම කීයද? 115යි. දැන් වියදම් ටික තීරු දෙකට මිරක් ගහලා වියදම් ටික එහා පැත්තට පන්නලා වරහණක් දාන්න. වියදම් ටික එහා පැත්තට පන්නලා වරහණක් දාන්න. බලන්න පුතේ වියදම් වල එකතු කීයද කියලා. 90යි 2යි 92යි 92යි 7යි 99යි 99යි මෙතන 101යි 103යි නේද? ආයෙ පාර බලන්න 90යි 96යි 7යි 103යි නේද? කොකට ෆෝන් එකෙනුත් ගහන්න බලන්න. හරි 103ක් එනවා එකතුව. කියන්න බෑනේ නේද කොච්චර හදුවත් නේ.
90යි 2යි 7යි 2යි 2යි. ඔව් 103යි පුතේ. 103යි. ආද එහෙනම් කීයක ලාභයක්ද තියෙන්නේ? මෙතන තියෙන ඔක්කොම 115ක්. එහෙනම් මෙතන වියදම් තියෙන 103ක්. ඒතර 115 103ක් ගියාම කීයද? 12ක ශුද්ධ ලාභයක් තමයි එන්නේ. ඒක ඉස්සරෙන් මතක ඇතුව අනිවාර්යෙන්ම ලියන්න පුතේ ශුද්ධ ලාභය කියලා. ඒක ඉතින් දෙකක් ගහලා වහන්න අනිවාර්යෙන්ම. ඔන්න එහෙනම් ඒ ගානත් සම්පූර්ණයෙන් හැදුවා. එහෙනම් ඔන්න 2013 A level සමීකරණ ගාන අපි හදලා බැලුවා. ඒක සාපේක්ෂව 2012 ගානට සාපේක්ෂව හොඳ ගානක්. නේද? ඒ කියන්නේ අර අහලා තියෙන පරාසය වැඩි නේ. බැංකු සසුදුම් අපිට මතක් කරගන්න පුළුවන් ආයේ. ආදායම් ප්‍රකාශනයක් ඔන්න දැන් මතක් වුණා හදන විදිය. නේද? හරි. එහෙනම් ඔන්න වැඩි කතා නැතුව ඒකත් අපි ඉවර කරා. ගැටලු තියෙනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. කමෙන්ට් එකක් විදියටත් මගේ WhatsApp නම්බර් එක දාන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක මට මැසේජ් එකක් දාන්න. ලංකාවේ ඕනම A level accounting කරන දරුවෙක් මට මැසේජ් එකක් දාලා ගැටලු තියෙනවා නම් निराකරණය කරගන්න පුළුවන්. හරි පුතේ එහෙනම් අපි 2014 A level accounting ගානේ හම්බෙමු සමීකරණ ගානේ.